ඔබ හොඳින් නිදාගන්ට උත්සාහ කරන විට හදිසියම උසකින් වැටෙනවා වගේ හෝ පාවී යනෝ වගේ දැනී මුළු සිරුරම එකවර ගැස්සී ඇහැරී තිබෙනවාද. මිලියන සංඛ්‍යාත ජනතාවකට නිතර අත්වන මේ අමුතු අත්දැකීම විද්‍යාව හඳුන්වන්නේ හිප්නොටික් ජර්ක් කියලයි. අද අපි බලමු ඇයි මේ විදිහට අපේ ශරීරය හදිසියම ගැස්සෙන්නේ කියලා. අපි ගැඹුරු නින්දකට යද්දී අපේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය ක්‍රමයෙන් පහළ යනවා. මේ වෙලාවේ මොළය ස්නායු පද්ධතිය වර්ධවා වටහා ගැනීමක් කරනවා. ඒ කියන්නේ ශරීරය අඩපණ වෙමින් නැතහොත් මරණය කරා ළඟා වෙමින් පවතින බවට මොළයට වැරදි සංඥාවක් ලැබෙනවා. හදිසි ව්‍යාකූලත්වය නිසා මොළය ක්ෂණිකව ආරක්ෂක විධානයක් නිකුත් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ මාංශ පේශී වෙත විදුලි සෝපානයක් වැනි ක්ෂණික සංඥාවක් යැවී ශරීරය එකවරම ගැස්සී නැවත පරීක්ෂා කර බලනවා. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන් ඉදිරිපත් කරන තවත් අපූර්ව මතයක් තියෙනවා. අපේ මුල් කාලින මුතුන් මිත්තන් ජීවත් වුණේ ගස් උඩ. උන් රැට ගස් මත නිදා ගනිද්දී අතපය ලිහිල්වි ගසෙන් බිමට වැටෙන්ට යාමේදී අවදානමක් තිබුණා. ඒ නිසා මොළය විසින් ශරීරය බිම වැටීමෙන් වළක්වා ගැනීමට කකුල් හෝ අත් එකවර තද කර තවමත් ආරක්ෂිත සිටින බවට තහවුරු කර ගැනීම මේ ගැස්සීම සිදු කරන ලද බවට විශ්වාසයක් කරනවා. ඉතින් මින්පසු ඔබටත් මේ විදිහට නිින්ද අතරතුර හදිස්සියේ ගැස්සී ඇහැරුණොත් බියවන්නට අවශ්‍ය නැහැ. ඒ ඔබේ මොළය ඔබ ආරක්ෂා කිරීමට කරන පුංචි විහිළුවක් පමණයි. මේ වගේ අපූර්ව රහස් තවත් දැනගන්න සුබහඬ අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. මම සුරේෂ්.